හෙලෝ විහන්ස වැඩක තින්න මේ වෙලාවේ මට වගේ නම්බේක දුන්නගේ යාළුවෙක් මේ අපි අර ලංකාවේ මල්ටි ටැලන්ටඩ් අර සාමාන්‍ය ගේම් ගැන වැඩිපුර උනන්දුවක් දක්වන කීප දෙනෙක් එකතු කරලා අපේ ෆ්‍රී ෆයර් ගේම් එක සෙට්ලම් කරන 5 දෙනෙක් එකතු කරලා ටීම් එකක් හදනවා. ඔයා දන්නවද අර නැෂනල් සාමාන්‍යයෙන් සෙට්ලම් කරන්නේ අවුරුද්ද අවසානයේ? කවුද මේ? ඔයා මාව දන්නේ නැහැ. මම තමයි ඒක තෝරගන්න කෙනා. දැනට අපේ ලිස්ට් එකේ 45ක් ඉන්නවා. අපි සාමාන්‍ය 50ක් තමයි අපි සෙට් කරගන්න යන්නේ. කවිදු කියලා වගේ යාළුවෙක් තමයි නම්බර් එක දුන්නේ. ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන හොඳයි කියලා. අපි අර හොඳටම සෙල්ලම් කරන 50 දෙනෙක් එකතු කරගන්නවා. එකතු කරලා මැචස් 10ක් තියෙනවා. ඔයගොල්ලන්ට ගෙවීමක් කරනවා මල්ලි මෙතනදී. එතකොට ඔයගොල්ලන්ට අර වෙන වෙන ටීම්ස් එක්ක ෆයිට් කරන්න තියෙන්නේ අපේ ලංකාවේ අයත් එක්කනේ පිටරට අයත් එක්ක. නෑ මල්ලි ආතල්ල යන්නේ නෙමෙයි. ඔයා දැනට නිකන් YouTube එකේ පොඩක් සර්ච් කරලා බලන්නකෝ ඉන්ටර්නැෂනල් ෆ්‍රී ෆයර් කියලා ගහලා බලන්නකෝ. එතකොට එනවා. එතකොට වීඩියෝස් එනවා. ඒ කියන්නේ ඔයා දන්නව ඇති අවසානයේ ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන දන්නවනේ හැම අවුරුද්ද අවසානයේම ඔය ටීම් එක අර ජාත්‍යන්තරත් එක්ක සෙල්ලම් කරන්නේ. ඒකට දැන් අපි මේ අවුරුද්දෙත් දැන් 2026 දැන් 25 අන්තිම දැන් මේ දෙසැම්බර්නේ යන්නේ. අන්තිම අපි ටීම් එකක් සිලෙක්ට් කරගන්නවා. දැනට අපි 45ක් ඉන්නවා. අපි ඒ කියන්නේ එක එක දිස්ත්‍රික්ක වලින් පළාත් වලින් කලෝමේ තමයි ගන්න. එතකොට අපි සාමාන්‍ය කුරුණෑගලින් දැන් 5ක් විතර ගත්තා. ඔයා පොල් ගහවිල කියලා තමයි මට කිව්වේ. එතකොට එහෙම 50ක් හරියට මෙන්න සෙට් කරගන්නවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ ඔයාලට පුළුවන් නේ. හරි. ඒතර සාමාන්‍ය මල්ලි කියන්නේ මම මේ කියන්නේ මේ රෙකෝඩ් එක අපේ කියන සාමාන්‍ය වගේ රෑන්ක් එක එහෙම කොහොමද? මොකද මල්ලි? හරි. ඒ කියන්නේ අවුලක් නැහැ නේද? සාමාන්‍ය අවුරුදු කීයක් වගේ දැන් සෙල්ලම් කරනවද? 2017 ඉඳලා. දැන් 10 සෙල්ලම් කරන අවුරුදු ඒ කියන්නේ දැනට 8ක් වා ෆ්‍රී ෆයර් සෙල්ලම් කරනවානේ. හරි එහෙමත් ගැටලුවක් නෑ නේද? මොකද අපි සාමාන්‍ය ස්ට්‍රෝං ටීම් එකක් හදාගෙන ගිය පාරත් අපේ ටීම් එක ඉන්දියාවත් එක්ක සෙමි ෆයිනල් එක පරාද වුණා. මේ පාර අපි කොහොම හරි කියන්නේ අපි හොඳ සෙල්ලම් කරන කට්ටිය ඉන්නවා. අපි ওই 50න් සාමාන්‍යයෙන් අවුලක් නෑ නේ. වල සෙල්ලම් කරන්න පුළුවන් හොඳම සෙට් එකක් ඉන්නේ අපි. ඔයාලට විශ්වාසයි නේද? ඒවට සෙල්ලම් කරන්න පුළුවන් මල්ලි? හරි ගාම්. හරි මල්ලි නම් ඔයාලට අනිවාර්යයෙන්ම කෝල් එක දෙන්නම්. හරි මල්ලි thank you.